ඔබටත් ඉන්නේ අවුරුදු 3-5 අතර වයසේ පෙර පාසල් දරුවෙක් නම් ඔබ බොහොම සැලකිලිමත් වෙනවා ඇති මේ දරුවගේ බුද්ධිය වර්ධනය කරන්න මම මොනවද කරන්න ඕනේ කියලා. මේ වයසේ දරුවෙකුගේ බුද්ධිය වර්ධනය කරන්න හිතාගෙන ඔබ සූදානම් වෙනවා නම් අභ්‍යාස පොතක් එහෙමත් නැත්නම් ක්‍රියාකාරකම් පොතක් කඩින් ගෙනල්ලා දීලා දරුවව ඒ ක්‍රියාකාරකම් තුල යොදවනවා. පරිසරයට යොමු කරලා කොහොමද දරුවගේ භාෂා හැකියාව, ගවේෂණ හැකියාව, විචාරශීලීත්වය, අදහස් ප්‍රකාශ කිරීම වැනි දේවල් වර්ධනය කරන්නේ. හොඳයි. ඔබ දරුවත් එක්ක පරිසරයට යනවා. ගිහිල්ලා අපි හිතමු කොස් ගහක් කියලා. මේ කොස් ගහේ කොළ දිහා නිරීක්ෂණය කරන්න දුන්නොත් එහෙම ඔබට දකින්න පුළුවන් දලු ලා පාටයි, මෝරච්ච කොළ තද කොළ පාටයි, ඒ වගේම තව තැඹිලි පාටට ඉදුණු කොස් කොළ තියෙනවා. ඉතින් මේ ආකාරයට පරිසරයේ ගවේෂණය කරන්න දීම තුල සහ ප්‍රශ්න නැගීම තුල මේක මොකක්ද? මේක ඉදුණු කොස් කොළයක්. මේක මොකක්ද? මේක අමු කොස් කොළයක්. ඒක කොළ පාටයි. කොස් කොළය මොන වගේද? ඒක රවුම් හැඩයක් තියෙන්නේ, දිගටි හැඩයක් නෙවෙයි තියෙන්නේ. මේ වගේ අදහස් ප්‍රකාශ කිරීම තුළින් පළමුවෙන්ම ඔබ දරුවට ඒ අදහස් ප්‍රකාශ කරන්න ඕන. ක්‍රමක්‍රමයෙන් දරුවගෙනුත් ඒ අදහස ගන්න ඕන. ඉතින් මේ ආකාරයට කටයුතු කිරීම තුළ දරුවගේ බුද්ධිමය හැකියාව බොහෝ සෙයින් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අපි හිතමුකෝ දරුවට පාවෙන ගිලන දේවල් ඔබ සූදානම් වෙනවා අභ්‍යාස පොතක සලකුණු කරන්න. මේ දේවල් පාවෙන රූප උඩින් තියෙනවා, ගිලන රූප යටින් තියෙනවා, ද්‍රව භාජනයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමයට වැඩිය පරිසරයට ගිහිල්ලා ජල බඳුනක් අරගෙන මේ බඳුනට ගිලෙන දේවල් දාලා, පාවෙන දේවල් දාලා, ඒ දේවල් ගිලෙනවා, පාවෙනවා කියන එක දරුවට දැනෙන්න ඉඩ දෙන්න ඕන. දරුවට නිරීක්ෂණය කරන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම තමයි අපි දැන් බර පිළිබඳව දරුවට උගන්වන්න යනවා නම් ඒකත් මෙන්න මේක බරයි, මේක බර නෑ කියලා අපිට පොතකින් පෙන්නනවට වැඩිය දරුවට පුංචි දේවල්, පුංචි ගල් කැටයක්, ඊට වැඩි ටිකක් ලොකු ගල් කැටයක්, මේ දෙකෙන් කෝකද බර, ඉතින් ඒ වගේ දේවල් පරිසරයෙන් පුළුවන් තරම් හොයාගෙන අපිට පුළුවන් පොඩි කුරුම්බැට්ටියක් ගන්න පුළුවන්, ටිකක් පොල් ගෙඩියක් ගන්න පුළුවන්. එතකොට කුරුම්බැට්ටිය සහ පොල් ගෙඩිය අතරින් කෝකද බර කියලා හොයන්න පුළුවන්. ඒ නිසා පරිසරයට අනුගත කරලා ළමයට ලබා දෙන දැනුම තුලින් තමයි දරුවගේ බුද්ධිය වර්ධනය වෙන්නේ. එහෙම නැතුව අභ්‍යාස පොතකින් අපි දරුවට සැබෑ ස්වરૂප නෙවෙයි පෙන්වන්නේ. යාට ඒ තරම් දුරට හිතින් මවා ගැනීමේ කුසලතාවයක් නැති නිසා නිවැරදි දැනුම නම් ලැබෙන්නේ නැහැ.